හොඳයි අයිබෝන් හැමෝටම පුතාලා අපි අද ඔයගොල්ලන්ගේ තුන්වෙනි පාඩමට අදාළ ප්‍රායෝගික කොටස් ටික ගැන තමයි කතා කරන්න හදන්නේ. දැන් අපි තුන්වෙනි පාඩමට අදාළව කොටස් කීපයක් නෝට් කරා. ඒ කියන්නේ තුන්වෙනි පාඩම අපිට තියෙන්නේ Word නේද? Microsoft Word කියන වදන් සැකසුම් මෘදුකාංග ගැන ඉගෙන ගන්න තමයි තියෙන්නේ. එතකොට වදන් සැකසුම් මෘදුකාංග කිව්වම අපි පාවිච්චි කරන වදන් සැකසුම් මෘදුකාංග වර්ග මොනවාද කියලා අපි මීට කලින් කතා කරලා තියෙනවා. එතකොට ඒ ගැන මතක් කරොත් විශේෂයෙන්ම බහුතරයක් දෙන අපිට ගොඩාක් පුරුදු අපි කියන්නේ අපිට ගොඩාක් ෆැමිලියර් වදන් සැකසුම් මෘදුකාංගය තමයි Microsoft Word කියලා කියන්නේ. එතකොට Microsoft Word එක ඔයගොල්ලෝ වැඩ කරලා තියෙනවා. අපි පන්තියේදීත් වැඩ කරා. නේද? ඔයගොල්ලෝ සමහරට ඔයගොල්ලන්ගේ දිනදා ජීවිතේත් සමහර වැඩවලට යොදාගෙන ඇති ඉස්කෝලේදී ප්‍රැක්ටිකල්ස් වලට කරලා ඇති. ඒකට Microsoft Word කියලා කියන්නේ Microsoft සමාගම විසින් නිකුත් කරන ලද හිමිකම් සහිත එහෙම නැත්නම් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ අපි මුදල් දීලා මිලදී ගන්න ඕන මෘදුකාංගයක් තමයි Microsoft Word කියලා කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් දියුණු වෙමින් පවතින රටවල් දුප්පත් රටවල් වලට ඒගොල්ලෝ මුදල් දීලා පාවිච්චි කරන්න අවශ්‍යමයි කියන එක නීතියක් විදියට පනවලා තියෙන්නේ පෞද්ගලිකව පරිගණක භාවිත කරන අයට නෙමෙයි ව්‍යාපාරික වශයෙන් අපි පරිගණක භාවිත කරන ආයතනවල සමාගම්වල පාවිච්චි කරනවා නම් නීතියෙන් යටත් වෙනවා ලයිසන්ස් වර්ෂන් පාවිච්චි කරන්න ඕන කියන එක. නමුත් පුද්ගල පරිගණකවල පරීක්ෂා කිරීමක් දැනට අපේ රටේ වුණත් කෙරෙන්නේ නැහැ. එතකොට ගොඩක් පරිගණකවල පෞද්ගලිකව භාවිත කරන අය අපි ඒකට කියනවා crack versions කියලා. එතකොට මේ crack versions තමයි පාවිච්චි කරන්නේ. නමුත් license version එකක් පාවිච්චි කරාම දැන් Microsoft Windows මෙහෙයුම් පද්ධතිය මේ වගේ. අතට Windows මෙහෙයුම් පද්ධතියකුත් මිලදී ගන්න තමයි නිවැරදි විදියට තියෙන්නේ. එතකොට අපි ඒකට කියනවා original license version එකක්. දැන් Microsoft ලගේ නම් Microsoft Windows 10, Microsoft Windows 11 වගේ කියලා කියන්නේ original license version. එතකොට මේ original license version එකක අපිට ලැබෙන පහසුකම් ගොඩක් තියෙනවා. මම ඒවා ඔයාලට කියලා දීලා තියෙනවා. අපිට automatic updates හම්බ වෙනවා. එතකොට මේ automatic updates නිසා තියෙන ප්‍රධානම වාසිය තමයි අපේ පරිගණකයේ අපි වැඩ කරගෙන යනකොට ඇතිවිය හැකි දෝෂවලට Microsoft සමාගම මැදිහත් වෙලා අපිට ඒවා निराකරණය කරගන්න උදව් කරනවා. එතකොට අප්ඩේට්ස් හරහා අලුත් යාවත්කාලින කිරි අපි අප්ඩේට් කරනවා කියන්නේ යාවත්කාලින කරනවනේ අලුත් අප්ඩේට්ස්. එතකොට අලුතෙන් එක මෘදුකාංග වලට එකතු කරන ලද ලක්ෂණ ෆීචර්ස් මේවා අපිට අප්ඩේට්ස් හරහා ලබා ගන්න පුළුවන්. එතකොට Microsoft Word වගේ application software එකක් සැලකුවා. දැන් application software කියවම පුතාලට මතක වෙන්න ඕන. දැන් අපිට තියෙනවානේ hierarchy එකක් අපි ගැලීම් සටහනක් ගැන ගත්ත software. මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදාගත්තා. එකක් system software පද්ධති මෘදුකාංග අනිත් එක application software යෙදුම් මෘදුකාංග. එතකොට system software එහෙම නැත්නම් පද්ධති මෘදුකාංග යටතට ගත්තේ ප්‍රධාන වශයෙන් මෙහෙයුම් පද්ධති ඊළඟට භාෂා පරිවර්තක ඊළඟට උපයෝගිතා මෘදුකාංග කියන කොටස්. එතකොට යෙදුම් මෘදුකාංග යටතට ගත්තේ අපි එදිනෙදා ජීවිතයේදී අපි පාවිච්චි කරන අපේ අවශ්‍යතාවන් ඉටු කරගන්න අපි අපේ එදිනෙදා වැඩ කරගන්න පරිගණකය තුල අපි භාවිත කරන සියලුම මෘදුකාංග වර්ග. මතකයිනේ. එතකොට ඒ මෘදුකාංග වර්ග කියලා කිව්වම අපි බහුලව පාවිච්චි කරන අපේ දැන් තුන්වෙනි පාඩමටත් අයිති Microsoft Word, Microsoft Excel, PowerPoint වගේ ඒවා. ඊට පස්සේ අපි මූවි එකක් බලන්න සින්දුවක් අහන්න පාවිච්චි කරන player එකක්. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන web browser එකක්, computer game එකක්. මේ අපි වැඩ කරන සියලුම මෘදුකාංග වර්ග අයිති වෙන්නේ යෙදුම් මෘදුකාංග වලට. මොකද පද්ධති මෘදුකාංග කියන්නේ මෙහෙයුම් පද්ධතිය. එතකොට මෙහෙයුම් පද්ධතිය පළවෙනියෙන් ස්ථාපිත කරලා කම්පියුටර් එකට ඔපරේටින් සිස්ටම් එක ඉන්ස්ටෝල් කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ යෙදුම් මෘදුකාංග එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් පරිගණකයට ස්ථාපිත කරන්න. එතකොට ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ අපිට පුළුවන්
අපේ අවශ්‍යතාවන් සඳහා මේ ඇප්ලිකේෂන් software එක භාවිත කරන්න. එතකොට ඔන්න ඔය විදිහට මෘදුකාංග වර්ගීකරණයේ ඇප්ලිකේෂන් software යෙදුම් මෘදුකාංග කියන වර්ගයට අදාළව තමයි Microsoft Word Office එකේ අපිට ලැබෙන Word Office package එකේ කාර්යාලීය කටයුතු සඳහා තියෙන මෘදුකාංග කොටසට අදාළව Microsoft Word කියන මෘදුකාංගය අපිට මුණ ගැහෙනවා. එතකොට Microsoft Word කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ license software එකක්. එහෙම නැත්නම් හිමිකම් ආශ්‍රිත මෘදුකාංගයක්. ඒ කියන්නේ අපි මුදල් දීලා ලබාගත යුතු මෘදුකාංගයක්. එතකොට ඒ වගේ අපිට මුදල් දීමකින් තොරව නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් වදන් සැකසුම් මෘදුකාංගයක් word processing software සුත් තියෙනවා. එතකොට මොනවාද උදාහරණයකට LibreOffice, Kingsoft Office වගේ ඒවා අපිට උදාහරණ විදිහට ගන්න. එතකොට ඒවයි අපි වැඩ කරනකොට ඒ ඉන්ටර්ෆේස් එක අතුරු මුහුණට සමානකම් තියෙනවා. නමුත් ඒ වගේම වෙනස්කම්ුත් තියෙනවා. ඉතින් Microsoft Word කියන එක අපි බොහෝ දෙනෙක් පාවිච්චි කිරීමත් එක්ක අපිට පුරුදු අපිට භාවිත කරන්න ලේසි කියලා දැනෙන විදිහේ මෘදුකාංගයක්. ඉතින් ඒකත් එක්ක ඔයාලගේ වැඩ පොතටත් Microsoft Word එක එකතු වෙලා තියෙනවා. හරි අපේ දැන් වැඩ පොතේ තියෙනවනේ අපිට ප්‍රැක්ටිකල් එකක්. මම දැන් ඒක තමයි මේ විවෘත කරලා තියෙන්නේ. හරිද? එතකොට අපේ තුන්වෙනි පාඩම මේ තියෙන වදන් සැකසීම word processing. එතකොට ඒකට අදාළව වදන් සැකසීමේ මෘදුකාංගයේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණතෙහි එහෙම නැත්නම් graphical user interface මෙවලම් කීපයක් මෙසේ හඳුනා ගනිමු කියලා මෙතන අපිට තියෙනවා formatting tools ටිකක්. මොනවාද මේ formatting tools? මෙතන තියෙනවා අකුරු හැඩසව් කිරීමේ මෙවලම නේද? text formatting tool. අපේ text කියලා කියන්නේ අපේ word sheet එකට අපි අක්ෂර අකුරු එකතු කරන්න පාවිච්චි කරන කොටසනේ නේද? මෙතන තියෙනවා මේ දැන් ඔයාලට පේන තියෙන Calibri කියන font එක. එතකොට මෙතන මෙන්න මේ ඊතලෙන් පුළුවන් අපිට font එක වෙනස් කරගන්න විවිධ මාදිලිය fonts තියෙනවා. මෙතන මේ 11 කියලා දැනට පේන තැනින් අපිට පුළුවන් font එකට අදාළ size එක අකුරේ ප්‍රමාණය වෙනස් කරගන්න. මේ B අකුරෙන් අපිට පුළුවන් අකුරු තද පැහැ කරන්න. අපි කියනවා bold, I අකුරෙන් italic, අකුරු ඇල කරන්න, U අකුරෙන් underline, අකුරු යටිර මේ විදිහට තියෙනවා. අපිට මේවා එතකොට ප්‍රැක්ටිකලි බලන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා alignment and position tool. ඒ කියන්නේ කේල්ල කිරීම සහ ස්ථානගත කිරීමේ මෙවලම මෙතෙන්ද පුළුවන් අපිට වචන align කරන්න පිටුවට නේද? අපි දැන් word sheet එක ගත්තම ඒ word sheet එකේ වම් පැත්තට මේ අකුරු ටික වම් පැත්තට නැත්නම් මේ වචනය වම් පැත්තට මේ වචනය කොලේ මැදට මේ වචනය දකුණු පැත්තට ආදී වශයෙන් අපිට align කරන්න පුළුවන්. එතකොට එතන එනවා left align, right align, center සහ justify කියන එක. ඊළඟට අපිට අපේ word sheet එකේ interface එකේ දකින්න තියෙන දේ තමයි cursor point එක. එහෙම නැත්නම් යතුරු ලියනිය සඳහා cursor අපි type කරන තැන අපිට අර නිකන් මෙහෙම මේ හැඩයට මේ මෙතන පෙන්නනවා වගේ අයි අකුර වගේ නිකන් පෙන්නන එකේ ඉලක්කම් වගේ පෙන්නන්නේ. එතකොට ඒ සංකේතය අපිට දකින්න තියෙනවා. එතන ඉඳලා අපි type කරාම එතන තමයි අකුරු වදින්න ආරම්භ වෙන්නේ. හරි ඊට පස්සේ අපි ඒකේ පහළට යනකොට ඊළඟට තියෙනවා පහතින් දක්වා ඇති ලේඛනය හොඳින් අධ්‍යයනය කර එය හැඩසව් කිරීම සඳහා යොදාගෙන ඇති මෙවලම් මොනවද කියලා අහලා තියෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඉලක්කම 1 කියන එකේදී අකුරු ප්‍රමාණයන් තියෙනවා පාට විශේෂයෙන්ම අකුරු වල පාට නේද? font color එක පාවිච්චි වෙනවා. 2 කියන එකේදී මෙතෙන්දි පාවිච්චි වෙලා තියෙනවා අකුරු pattern එකක් නේ word art වගේ එකක්. එතකොට 3 කියන එකේදී අකුරු තද පාට වෙලා තියෙනවා bold වෙලා තියෙනවා. ඊට පස්සේ 4 එකේත් අකුරු තද පැහැ වෙලා සහ වර්ණයක් යොදලා තියෙනවා නේද? 5 කියන එකේදී highlight කරලා තියෙනවා අකුරු පිටිපස්සෙන් නේද? වර්ණයක් දාලා තියෙනවා. එතකොට 6 කියන එක අකුරු ඇල කරලා තියෙනවා italic. හරිද? එතකොට මේවා පුතාලා activity වලට කරමු. ඒවා අපි මේ කොටසට අදාළව තියෙන විශේෂ දේවල් ටික කතා කරමු. දැන් මෙතන තියෙනවා සැලකිය යුතු කාරණයක් කියලා. වාක්‍යයක් අවසානයේදී යතුරු පූර්වයේ enter යතුර මගින් ඊළඟ පේලියට යන්න. ලයිස්තු මාතෘකා සහ තනි වාක්‍ය සඳහා. ඒ කියන්නේ අපි ටයිප් කරන් ගිහිල්ලා පේලියක අපිට අවශ්‍ය නම් පහලට ගන්න
යතුරු පූර්වයේ enter key එක press කර ගමන් අපි අර type කරන් යන cursor එක පහළට එනවා. අපි බලමු ඒක ඔයගොල්ලෝ දන්න දෙයක්. එතකොට එහෙත් ඡේදයක් යතුරු ලියන කිරීමේදී ඡේදයේ අවසාන වන තුරු එක දිගටම යතුරු ලියන කර අවසානයේදී enter යතුරු මගින් ඒ අවසාන කරන්න. හරි අපිට ඕන නම් දැන් ඡේදයක් දිගට යනවා නම් අපිට enter එක ගහලා පහළට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් automatically ඒ පේලියට යොදන්න පුළුවන් අකුරු ප්‍රමාණය අවසන් වුණාම automatically පහළට එන අවස්ථාවක් තියෙනවා. එතකොට යතුරු ලියනේ කිරීමෙන් අනතුරුව හැඩසව් කිරීම සඳහා ඡේදය වාක්‍ය හෝ වචන තෝරා ගත යුතුයි කියලා කියනවා. තනි අකුරක් හෝ කිහිපයක්, වචනයක්, වචන කිහිපයක්, වාක්‍යයක්, පේලියක්, ඡේදයක් මේ විදිහට ලේඛනයක්ම තෝරනවා නම් අපි කොහොමද මේ අපේ මේ අක්ෂර නැත්තම් ඒ වචන වාක්‍ය මේවා අපි කොහොමද හැඩසව් කරන්නේ ෆෝමැටිං කරගන්නේ. එතකොට අපිට පුළුවන් ඒ අර අකුරු highlight කරගන්නවා කියන එක කරන්න. හරි අපි ඒව බලමු කොහොමද කරන්නේ කියලා. මුළු ලේඛනයක්ම එකවර තෝරනවා නම් control A කියන shortcut key එක පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ලේඛනයක් තැම්පත් කරන ආකාරයක් කියනවා. ඒ කියන්නේ අපි හදන document එකක් කොහොමද අපි save කරන්නේ කියන එක. එතකොට file save කියන විදිහට තමයි එතනදී පාවිච්චි වෙන්නේ. එතකොට තැම්පත් කිරීමට සුදුසු ස්ථානය තෝරගන්න ඕන, ලේඛනයට සුදුසු නමක් දෙන්න ඕන, save කියන බොත්තම ඔබන්න ඕන, ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ කලින් තැම්පත් කරන ලේඛනයක් ආයි නැවත වෙනස් කරනවා නම් ඒ වගේම වෙනත් නමකින් වෙනත් තැනක අලුතෙන්ම save කරනවා නම් අපි save as කියන command එක පාවිච්චි කරනවා. අපිට අන්න ඒ ටික බලන්න පුළුවන්. right අපි යන්කෝ බලන්න මේ word sheet එකකට නේද? word sheet එකට ගිහිල්ලා අපි පොඩ්ඩක් මේ කතා කරපු ටික බලමු. හරි. right මම ගාව තියෙනවා word 2016 version එකක්. මම මෙන්න මේ විදිහට ඒක open කරනවා. හොඳයි. එහෙම open කරාම අපිට ඉස්සෙල්ලා blank sheet එකක්ද අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන එකට ඕනනම් templates ටිකකුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගන්නවා blank sheet කියන එක. right. මෙතන අපිට තියෙනවා blank sheet එක. අපි ඊට පස්සේ blank sheet එකත් එක්ක තමයි වැඩ කරන්න ගන්න. හරි. දැන් මේ අර මුලින්ම කතා කරපු ටිකක් මේ formatting tools ටික මෙතන තියෙනවා. මේ calibri කියන එක තියෙනවා. fonts size එක 12 කියලා තියෙනවා. දැන් මම ඉස්සෙල්ලම මේ තියෙන cursor එක මම කිව්වා එකේ ඉලක්කම් වගේ කියන එක blink වෙවි තියෙනවා. අපි type කරන්න ගත්තාම එතන ඉඳලා තමයි type වෙන්නේ. හරි. දැන් මම නිකන් අපි වචන ටිකක් දාගමු my ICT class. හරිද? මම ඔන්න ඔය වචනේ දාගත්තා my ICT class. මට ඉස්සෙල්ලම ඕන මෙයාගේ font එක පොඩ්ඩක් වෙනස් කරලා font style කීපයකින් බලන්න. එතකොට මම මොකද කරන්න ඕන? මම මෙයාව මෙන්න මේ විදිහට highlight කරලා මෙන්න මෙතනින් මේ ඊතලයේ ක්ලික් කරලා මේක expand වෙනවනේ. මට පුළුවන් විවිධ විදිහට බලන්න. දැන් මගේ එකේ සිංහල fonts තියෙන නිසා මේ සිංහල fonts වලිනුත් පෙන්නනවා. අපි ඉංග්‍රීසි වලට යමුකෝ. හරි මෙන්න තියෙනවා එක එක font style නේද? එතකොට මේ font style වලින් මේ ගොඩක් වර්ග තියෙනවා. කැමති font style එකක් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ Arial නේද? Arial blank, Arial narrow මේක එක font style තියෙනවා. මේ පේනව නේද මේ? හරි මම නිකන් මෙන්න මේක මොන හරි එකක් අපි තෝරගමු. හරි මම මෙන්න මේක තෝරගන්නවා. හරිද? කැමතිද? දැන් මට මේක මම මේ දැන් ඔහොම තියෙනකොට ඔයගලන්ට පේනවා සාමාන්‍ය විදිහට තියෙන්නේ. මම මේකට වෙනස්කම් කරනවා නම් අපි ඒකට කියනවානේ formattings කියලා. මම මේකට formattings කරනවා නම් මම ඉස්සෙල්ලා මේක මෙන්න මේ විදිහට highlight කරගන්නවා. ඒක කරන්නේ කොහොමද? එක්ක පුළුවන් මේ cursor එක මෙන්න මේ අකුරේ මුලට අරගෙන mouse එක click කරගෙන අකුරු වල අග වෙනකන් ඇදයි යන්න. එහෙම නැත්නම් මේ අකුරු වල අගින් cursor එක තියලා click කරගෙන මුල වෙනකන් ඇදන් යන්න. එහෙමත් නැත්නම් මේ අකුරු set එකේ මැදට mouse point එක තියලා double click කරන්න. ඒ ඕන විදිහකට අකුරු ටික highlight වෙනවා. highlight වුණා කියලා දැනගන්න පුළුවන්
පසුබිමින් නිකන් අලු පාටට වූ වර්ණයක් දෙනවා. ඒ highlight වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මෙයාට එක එක වෙනස්කම් කරන්න. දැන් මට ඕන font size එක ලොකු කරන්න. මට option දෙකක් තියෙනවා. එකක් මෙන්න මෙතනින් පුළුවන් කැමති අගයක් මේ විදිහට දෙන්න. දැන් මම හිතමු ඔය දැක්කද? 48 දුන්නොත් ඔන්න ඔහම එනවා නේ. අකුරු size එක දෙනකොට වෙනස් වෙනවා. දැන් අපි හිතමු මට අගයකින් කියන්න බෑ එකපාර. නමුත් ටික ටික ලොකු කරලා බලන්න ඕන කියලා. එහෙමනම් මෙන්න මේ A අකුර ගාව උඩට ඊතලයයි A අකුර ගාව යටට ඊතලයයි තියෙන්නේ. මේ උඩට ඊතලයේ ක්ලික් කරොත් මේ බලන්න මට ඕන ප්‍රමාණයට මෙන්න මෙහෙම ලොකු කරන්න පුළුවන්. යටට ඊතලයේ ක්ලික් කරොත් මෙන්න මෙහෙම පුංචි කරන්න පුළුවන්. දැක්කද? හරි. ඒ font size එක. font style එකත් අපි බැලුවා. ඊළඟට මේක තද පාට කරන්න ඕන නම් මෙන්න B එක මේ bold. ආයි ක්ලික් කරොත් අපෑරෙනවා. ආයි ක්ලික් කරොත් bold වෙනවා. හැබැයි මේ ඕන දෙයක් කරන්න නම් අකුරු ටික ඕ අපිට formatting කරන්න ඕන වචනය නැත්නම් අකුර නැත්නම් ඒ paragraph එක වෙන්න පුළුවන් highlight වෙලා තියෙන්න ඕන. highlight නොවි එක වෙන්නේ නැහැ. ඊට පස්සේ italic නම් ඇල මේ බලන්න. එකපාරක් i එක ක්ලික් කරොත් ඇල වෙනවා. ආයි i එක කරාම කෙලින් වෙනවා මේ. underline ඕන නම් u මේ. ආයි ක්ලික් කරොත් නැහැ මේ. underline option ටිකකුත් තියෙනවා. අපිට ඒ option ටික බලන්න පුළුවන් මෙන්න මේ arrow එකෙන් මේ. ඉරි දෙකකින්, කඩ ඉරකින්, කෙටි ඉරකින් මේ මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම underline එකට color එකක් දෙන්නත් පුළුවන් මේ. underline එකට විතරක් color එකක් ඕන නම් මේ. මේ පාන option ගොඩක් තියෙනවා. දැක්කද? underline එකට විතරක් color එකක් දෙන්න ඕන නම් ඔන්න ඔහොම දෙන්න. හරි මේ. ඒ underline එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන නම් ඔයාට එහෙම කරන්නත් පුළුවන්. දැක්කද? හොඳයි. ඊළඟට දැන් මේ අකුරු ටික ඊට පස්සේ mouse එක පැත්තකින් ක්ලික් කරොත් ඒ අර highlight වෙච්ච එක යනවා. මට ඕන මේ අකුරු ටික පිටුපස්සට දැන් අර highlight කරාම අලු පාට වගේ ආවේ. ඒ වගේ අකුරු ටික පිටුපස්සට color එකක් දෙන්න ඕන නම් මෙන්න මෙතනින් පුළුවන් මේ. මෙන්න මෙහෙම color එකක් දාන්න පුළුවන් කැමති. මේ අකුරු ටික පිටිපස්සට color එකක් ගන්න. ඒ වගේ මේ අකුරු වල වෙනත් ස්ටයිල් එකකට ගන්න මගේ අදහසක් තියෙනවා නම් මට පුළුවන් ඉස්සෙල්ලා මේ අකුරු ටික highlight කරලා නැවත මේ ඔන්න highlight කරා අර කලින් කිව්ව විදිහට මෙන්න මේ වගේ pattern එකකට යන්නත් පුළුවන් මේ. දැක්කද? ඔන්න ඔය වගේ මේ මම මෙතනින් මේ ඒ අකුර තියෙන තැනින් text effect එකක් දැම්මා. ඒ අකුරු වලට පොඩි effects එකක් දැම්මා. දැක්කද? ඊළඟට මේ අර aligning කරන තැන. දැන් මේක select වෙලා තියෙන්නේ අකුරු ටික තියෙන්නේ මේ පැත්තේනේ. මේ බලන්න මෙතනට mouse එක තිබ්බම මේකට කියනවා align left. left වමට align. දැන් මම මේක මෙන්න මේ mouse එක මුලට click කරලා මේ දෙවෙනි එක center කියන එක click කරොත් මේ බලන්න පිටුවේ මැදට right click මේ right align එක click කරොත් කොලේ දකුණු පැත්තට මෙතනට ගත්තොත් left align. එහෙනම් මේ justify කියන්නේ මොකද්ද? justify කියන්නේ පුතේ දැන් මේ අග ගත්තොත් මේ පැත්තේ අග අකුරු ටික ඔක්කොම එක කෙලින් ගන්න ඕන නම් ඒ කියන්නේ paragraph එකක් තියෙන්න ඕන type කරපු ඒ paragraph එක highlight කරලා justify click කරාම අයින එක පේලියකට හැදුනා. අකුරු ටිකක් පැනලා ටිකක් අඩුවෙන් එහෙම නැතුව අයින දිගේ ගන්නට අකුරු ටික අපිට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. දැන් මේ පේලියෙන් පහළට ගන්න ඕන නම් මේ enter එකක් ගැහුවම මෙහෙම පහළට එනවා මේ. backspace එකෙන් නැවත උඩට යන්න පුළුවන්. enter එකෙන් පහළට එන්න පුළුවන්. backspace එකෙන් උඩට යනවා enter එකෙන් පහළට. තේනවද? ඊළඟට මෙන්න මෙතන තියෙනවා bullets and numbers. මේ bullets කියන්නේ මෙන්න මේ වගේ හැඩ. මෙන්න මේ වගේ හැඩ මේ මෙහෙම එකක් ඕන නම් trauma මේ කොටුව මේ වගේ හැඩයක් මේ bullets ටික. මේ වගේ හැඩයක් මේ වගේ කැමති හැඩයක් ගන්න පුළුවන් bullets. දැන් මේ bullet එකක් අපි මොනවා හරි type කරොත් අපි නිකන් මේකෙදි type කරමු hardware just enter කරොත් ආයේ bullet එක automatically හැදෙනවා මේ software දැක්කද? දැන් මේවයි දැන් අර කලින් underline පාවිච්චි කරන නිසා මේවයි underline තියෙනවා. මට ඒව ඕන නැත්තම් මෙන්න මේව highlight කරා නැවතත් highlight කිරීම අවශ්‍යයි. මේ u එක අයින් කරා මේ දැක්කද? highlight කරා u එක අයින් කරා.
දැන් මේ මුලදී පාවිච්චි කරපු ෆොන්ට් ස්ටයිල් එකමනේ මෙතනක් තියෙන ස්ටයිල් එකත් වෙනස් කරන්න ඕන නම් මොකද කරන්නේ highlight කරා මෙතනින් ඕනනම් normal විදියට දැම්මා නැත්නම් වෙන එකක් දැම්ම මේ highlight කරා කැමති එකකට දැම්ම මේ දැක්ක අපිට ඕන විදියට දාගන්න පුළුවන් පැහැදිලිද හරි ඊළඟට ඒ ඇවිල්ලා bullets ඊළඟට තියෙනවා numbers මේ දැන් අපි පහළට ගමුකෝ මේක එන්ටර් කරමු දැන් එතනින් පුළුවන් numbers ගන්න patterns කීපයක් තියෙනවා මේ 1 2 විදියට මේ එක වරහණක් දාලා ගන්න විදිය රෝම ඉලක්කම් 1 capital ABC simple ABC මේ දැක්කද මෙන්න මේ විදියට පුළුවන් දැන් උදාහරණයකට අපි මෙතන මෙහෙම ගත්තොත් අපි නිකම් ටයිප් කරමුකෝ මේකේ casing කියලා casing අපි පල්ලෙහාට එන්ටර් ගහුවොත් රෝම ඉලක්කම් උඩ එක නම් ගත්තේ රෝම ඉලක්කම් දෙක පල්ලෙහාට එනවා නේ අපි ගමු power supply ආයෙ එන්ටර් කරොත් 3 එනවා දැන් ආයෙ එන්ටර් එකක් ගහුවොත් 3 ඒක ඉලක්කම මැකෙනවා අපිට ඕන ඒ වෙනකොට වෙන ස්ටයිල් එකක් අවශ්‍ය නම් ගන්න පුළුවන් මේ A කියලා ගන්නවා RAM ආයෙ එන්ටර් කරොත් B cooler fan අන්න එහෙම ගන්න පුළුවන් පැහැදිලිද එතකොට මේකෙත් දැන් ඔයාලට ඕන නම් මේ ෆොන්ට් ස්ටයිල් එහෙම වෙනස් කරන්න ඔයාලට පුළුවන් ඉතින් වෙනස් කරන්න දැක්කද කැමති විදියක් කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ වගේ යන්නත් පුළුවන් කැමති විදියක් හරි ඊට පස්සේ මෙතන තියෙනවා මේ bullets and numbers වල මේ අර අපි අණු කොටස් යන අන්න ඒ වගේ පැහැදිලි ටිකකුත් තියෙනවා අපිට යූස් කරලා බලන්න පුළුවන් පැහැදිලිද ඊට පස්සේ මෙතන තියෙනවා line spacing ඒ කියන්නේ මෙන්න මේ පේලි දෙකක් අතර ඉඩ හදා ගන්න මෙන්න මෙතනින් පුළුවන් මේ අඩු කරන්න ඕන නම් වැඩි කරන්න ඕන මේ දැක්කද පහළට යනකොට මේ වැඩි වෙනවා දෙකක් අතර ස්පේස් එක මේ අඩු කරන්න ඕන නම් උඩරින්ම මෙන්න මෙච්චරයි දැක්කද ඊට පස්සේ දැන් මේ තීරුවකටම අපිට මොනවා හරි වර්ණයක් යොදන්න ඕන නම් මේ කොටසකටම මෙන්න මෙතන ඉන්ක් බකට් එක දැන් මවුස් එක තියෙන කොටසින් තමයි වැඩි පටන් මෙන්න මෙතනට මවුස් එක ගිහින් තිබ්බොත් ඒ කොටසට තමයි එන්නේ මේ දැක්කද එතකොට මේ කොටසට ඕන නම් මෙතනට මවුස් එක ක්ලික් කරලා ඉන්ක් බකට් එකෙන් දාන්න පුළුවන් ඒ කොටසට විතරයි මේ දැක්කද ඕනනම් එහෙම පුළුවන් ඉන්ක් බකට් එක ඊළඟට දැන් මේ අපි ඉන්නේ මේ Word එකේ අපේ ඉන්ටර්ෆේස් එකේ අතුරු මුහුණතේ මේ home කියන කොටසේ හරිද home කියන කොටසේ එතකොට මේකේ තව insert design layout reference mailing review view කියලා තවත් කොටස් ගණනාවක් තියෙනවා හරිද දැන් මේවා පුතාලා හිමීට කරන්න ඕන හරිද හිමීට කරන්න ඒ කරන ගමන් තමයි අපි අනිත් කොටස් ඉස්සරහට යන්නේ හරි දැන් බලමු අපි අර workbook එකේ අපි කතා කරපු activity එකට අදාළව අපි කොහොමද දැන් මේක save කරන්නේ හරිද දැන් මේ හදපු එක අපි කියමුකෝ මේ අපේ document එක අපිට save කරන්න ඕන අපි කොහොමද කරන්නේ file අපි අලුතෙන්ම නම් save කරන්නේ අපිට ඕන නම් කෙලින්ම save කියන option එකට යන්න පුළුවන් first time save කරන්නේ save ඒ save කරන්න ගියාම අපෙන් අහනවා තැන අපි එතකොට මේ browse කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ කම්පියුටර් එකේ save කරන තැන ලබා දෙන්න. දැන් උදාහරණයට මම මේක දෙනවා මගේ කම්පියුටර් එකේ අපි නිකමට දාමුකෝ මගේ එකේ දැන් desktop එකේ ගොඩක් ඒවා තියෙන නිසා මම desktop එකේ හදන්නේ නැතුව මම save කරනවා මගේ documents වල. හරිද? හරි. දැන් ඒකේ මම මෙතනට file name එක මේ save කරන file එකට නමක් දෙන්න ඕන. මම දානවා ICT Word Practical save as type එක Word document කියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අර own Word එකේ තියෙනවනේ එක versions. එතකොට ඒ ඕන version එක open කරන්න කියලා බලාපොරොත්තු වෙනවා නම් මෙතනින් ඊතලයේ click කරලා expand කරලා
Word 97 2003 document කියලා දීලා save කියලා දෙන්න පුළුවන්. හරිද? පස්සේ save කරනවා. right. අපිට ඊට පස්සේ පුළුවන් ගිහිල්ලා බලන්න අපි හදපු එක save වෙලා තියෙනවද කියලා. බලමුද අපි? හරි. ඔන්න මම close කරා මේක. මම save කරේ my documents කියන එකේනේ. එතකොට මම my documents වලට යනවා. හරිද? මගේ my documents කියන එකට ගියා. my documents වල මෙන්න උඩින්ම තියෙනවා ICT word practical. හරිද? දැන් මම ඒක මගේ අර office packages කීපයක් තියෙන නිසා මම open with කියලා word කියන එකෙන් open කරනවා. නැත්නම් ඔයගොල්ලෝ double click කර ගමන් open වෙනවා. මේ අයිනෙනුත් පේනවා. දැන් මේ අපි හදපු එක නේද open උනේ? clear නේද එතකොට? අපි හදපු එක open වුණා දැන්. right? හරි. දැන් අපි බලමුකෝ අපිට මේක මොන හරි අපි වෙනසක් කරන්න ඕන වුණා කියලා තව අපි තුන් මේ තව එකක් ගන්න ඕන වෙනවා අපිට. අපි මේක ක්ලික් කරලා C එකට තව දානවා hard disk කියලා. hard disk. ඒකට ඒකට කලර් එකක් දෙන්න ඕන වෙලා අපි ඔතන ඔන්නෝම ක්ලික් කරලා ink bucket එකෙන් දෙනවා කලර් එකකුත්. අපි දෙනවා green color. හරි. දැන් මේක අපිට අර කලින් එක තියෙද්දිම අලුත් නමකින් සේව් කරන්න ඕන නම් දැන් අපිට යන්න වෙනවා file save as කියලා. නිකම්ම save දුන්නොත් අර අපි කලින් හදලා තිබ්බ උඩම save වෙනවා. ඒතකොට කලින් හදපු එක නෑ අලුතෙන් කරපු modification එක අලුතෙන් edit කරපු එක තමයි තියෙන්නේ. එතකොට අපි save as ගිහිල්ලා අපිට පුළුවන් නැවත browse ගිහිල්ලා save කරන්න තැනක් දෙන්න. මම දැන් ඒකට documents වලම ICT word practical 2 කියලා දානවා. 2 කියලා දාලා save දෙනවා. හරිද? දැන් බලමු අපි ඒක තියනවද කියලා 2 කියලා. හරිද? දැන් ඔන්නම මම යනවා documents වලට. මේ බලන්න. කලින් හදපු එක ICT word practical දැන් ඒක ICT word practical 2 නේද? හරි. මම දැන් ඒක open කරොත් word එකෙන් ඔන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේකේ ගොඩක් ඒවා තියෙනවා. ඒක අපි ටිකෙන් ටික තමයි ඒ ටික කතා කරන්නේ ඉගෙන ගන්නෙ. හරිද? එතකොට මේක මම තව විශේෂ දෙයක් කියන්නම් මේ ෆයිල් කියන එකට අදාළව. එතකොට මේකේ තියෙනවා පුතේ home කියන්නේ අපේ මේ මුල් පිටුව වගේ අදහස. new කියන්නේ අලුත් document එකක් ගන්නව නම් අලුතෙන් blank එකක් ගන්නවා. open කියන්නේ අපි හදපු එකක් විවෘත කරන්න යනවා නම්. එතකොට දැන් උදාහරණයක් අපි දැන් හදලා තියෙන එකක් මේ මෙතනින් open කියලා ගියොත් අපිට තැන පෙන්වන්න පුළුවන් මේ browse ගිහිල්ලා අපි හදපු එකක් අපිට open කරන්න පුළුවන්. කොහෙද හරි save කරපු තැනකින්. හරිද? ඊට පස්සේ info කියන එකේ තියෙන්නේ අපේ මේ word document එකට අදාළ අපි දැනට හදලා තියෙන එකට අදාළ තොරතුරු ටික. දැන් අපි හදලා තියෙන page එකේ size එක කියන්නේ අපි දැන් ටිකක් type කරේ පොඩි කොටසක් නේද? අන්න ඒකේ size එක KB kilobyte 26.5 26.5 KB. pages එකයි තියෙන්නේ. වචන කීයක් තියෙනවද කියලා පෙන්නනවා. වචන 18ක් අපි type කරලා තියෙනවා. total editing times අපි මේක edit කරලා තියෙනවා මිනිත්තු 2ක්. title එකක් දාලා නැහැ, tag එකක් දාලා නැහැ, comments මුකුත් දාලා නැහැ. last modify මම අර මතකද ඔයගලන්ට folder එකක් හදලා ඒකේ properties වල කිව්වේ අන්න ඒවා තියෙනවා. මේ created last printed ආදී වශයෙන් මේ විස්තර ටික තියෙනවා. දැන් මේ බලන්නකො මම නැවත ආවොත් අපේ මේ document එකට ඔයාට මෙන්න මේ document එකේ යටත් පෙන්නනවා pages කීයද. දැන්ට අපේ තියෙන එක page එකයි. දැන් මේ පැත්තෙන් අයිනින් මේ cursor එක පහළට ගත්තොත් one page. දැන් මම මේක පොඩ්ඩක් අරන් යන්නම්කො පහළට. මේ බලන්න. කොහොම පහළට අරන් ගියොත් ඔන්න දැන් pages දෙකක් වුණානේ. දෙකක් වෙච්ච ගමන් මේ බලන්න මෙතන pages 2 of 2 pages දෙකක් තියෙනවා කියලා දෙනවා. මම ඒක දැන් ආයෙ එකකට ගත්තොත් මොකද වෙන්නේ? 1 of 1 වුණා. දැක්කද? pages එකක් වුණා. හරිද? ඊට පස්සේ අකුරු කොච්චරද? 18ක් තියෙනවලු. වචන 18ක් තියෙනවලු. මම දැන් එකක් ගත්තොත් පල්ලෙහාට තව මොනවා හරි ටයිප් කරලා බලන්න word කියන තැන මෙන්න මෙතන මම මේ mouse එකෙන් පෙන්වන තැන වචන ගාන වෙනස් වෙයි ඈ. බලන්නකො මම දාන්නම් අපි දාමු power supply කියලා. power supply මම ටයිප් කරද්දී අකුරු මේ වෙනස් වුණා නේද? මෙතන words කොච්චරද කියලා. the number of words in the document. click or tap to open the word count dialog box. ඒ වගේම මේවා අපි ටයිප් කරලා තියෙන language එකත් English
United States US English වලින් තමයි ටයිප් කරලා තියෙන්නේ. ටික මෙතන මේ යටත් පෙන්නනවා. එහෙම නැත්නම් විස්තරාත්මකව බලන්න පුළුවන් file info කියන එකට ගිහිල්ලා. පැහැදිලිද? හරි ඒකේ මේ තව තියෙන ඔප්ෂන් ඒවා ටික ටික වෙනම ඉගෙන ගමු. save as දෙක දැන් ඔයගොල්ලෝ දන්නවා. export to WPS PDF කියන එක හැම එකෙම එන්නේ නැහැ. ඒකේ මම මේ මගේ දාලා තියෙන තව software එකක් නිසා ඒක ඉන්නේ. ඊළඟට print option එක. මේක ගොඩක් වටින එකක්. අපි දැනගෙන ඉන්න ඕන එකක්. important. එතකොට මේ print කියන එක ක්ලික් කරාම මේ දකුණු පැත්තේ පුතේ අපිට පේන්නේ මේක අපි මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කරොත් අපිට පේන විදිය. පේනවද? අපි මේක මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කරොත් අපිට පේන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතන පුළුවන් මේ print options ටික A4 කොලේ size එක A4 මේක වෙනස් කරන්න ඕන නම් වෙනස් කරන්න පුළුවන් letter legal A5 A6 ඕන විදියකට වෙනස් කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේ pages කියන්නේ දැන් අපි print කරනකොට අපි ගාව අපි හිතමුකෝ කොළ මම type කරලා තියෙන වචන කොළ 5ක මට ඕන 4වෙනි කොලේ print කරන්න නම් මෙන්න මෙතන pages කියන තැන 4 ඉරක් 4 කියලා දාන්න. එතකොට 4 විතරයි print වෙන්නේ. කොළ 5ක් තිබුණාට මුල ඉඳලම print වෙන්නේ නැහැ. මට ඕන කොළ 10ක් තියෙනවා 15ට මට ඕන 3 ඉඳලා 5 වෙනකම්. එහෙනම් 3 2 කියන එක ඉර 5. අන්න එතකොට 3 4 5 කියන pages ටික print වෙනවා. මට ඕන පළවෙනි පිටුව විතරක් නම් 1 to 1 1 ඉරක් 1 කියලා දැම්මොත් කොළ කීයක් තිබුණත් පළවෙනි කොලේ විතරයි. අන්න ඒක තමයි මේ pages කියන එකෙන් තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන printer කියන තැනින් ඔයා install කරලා තියෙන printer එක select කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ document එක print කරගන්න බලාපොරොත්තු වෙන printer එක මොකක්ද? දැන් ගෙදර එක printer එකයි නම් තියෙන්නේ, computer එක නම් තියෙන්නේ. මෙතන ඒක තමයි පෙන්නන්නේ. printers කීපයක් තියෙනවා නම් මෙන්න මේ වගේ දැන් මගේ එකේ printers කීපයක් තියෙනවනේ මේවා. එතකොට මට පුළුවන් අවශ්‍ය printer එක විතරක් තෝරන්න. දැන් HP DeskJet එක ඕන නම් ඒක තෝරන්න පුළුවන්. ඒකෙන් print කරන්න. Lexmark කියන එක ඕන නම් ඒක තෝරන්න පුළුවන්. Canon එක ඕන නම් ඒක තෝරන්න පුළුවන්. මෙන්න මේ විදිහට printer එක select කරන්න පුළුවන්. පැහැදිලිද? right. ඊළඟට custom margin කියන්නේ මේ පිටුවේ බාහිර කොටස one page per sheet. ඒ කියන්නේ එක කොලයකට එක පිටුවක් එන්න. ඒ කියන්නේ A4 කොලයකට එකයි. මේක 2 pages per sheet දැම්මොත් මොකද වෙන්නේ? අපි දැන් document එක හදලා තියෙන කොළ දෙකකට නම් ඒ දෙකේ තියෙනව එක කොලේ print කරන්න ඕන නම් 2 pages per sheet කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් 4 pages per sheet කියලා ගත්තොත් අපි කොළ 4ක type කරපුවා පුංචි කරලා තනි කොලයකට print කරගන්න පුළුවන්. දැන් සමහරවල්ලාට දැකලා ඇති නේද එහෙම කොළ 4 දැන් පහළට තියෙනවා A4 කොළ 4කට හදපු document එක තනි A4 කොලයක චූටියට ගන්නවා. එහෙමත් පුළුවන්. හරිද? මෙන්න මෙතන තියෙනවා page orientation. Orientation කියන්නේ කොලේ පිහිටීමනේ. මේක පුළුවන් portrait or landscape. Landscape වම් පළල පැත්ත. මෙන්න මෙහෙම හරහා අන්න ඔය හැදුණු landscape. මේ landscape portrait නම් ඔයගොල්ලෝ දන්නවා කෙලින් අතට. ඔන්න ඔහොම. එතකොට අපි මේ කරන වෙනස්කම් මෙන්න මෙතන දකුණු පැත්තේ අපිට පෙන්වනවා. එතකොට මතක තියාගන්න ඕන අපිට මුද්‍රණය වෙලා print වෙලා එළියට එන්නේ අපිට මෙන්න මේ පේන කොටස. මෙන්න මේ පේන කොටස තමයි පුතේ print වෙලා එන්නේ. එහෙමනම් අපි මේක හදනකොට අපි බලන්න ඕන අපේ මුද්‍රණයේදී මෙන්න මේක දැන් අකුරු කොහෙට හරි පැනලා තියෙනවා නම් අකුරු හැඩ වෙනස් වෙලා තියෙනවා නම් එතකොට අපි print කරොත් ඒ විදිහට තමයි print වෙන්නේ. හරිද? ඊට පස්සේ share කියන්නේ අපේ මේ document එක අපි email කරනවා නම් මෙතනින් කෙලින්ම email කරන්න පුළුවන්. අපි මොනවා හරි cloud එකකට හරි network එකට හරි සම්බන්ධ නම් ඒවට මෙතනින් share කරන්න පුළුවන්. ඒ ටික export කියන්නේ අපිට මේ document එක තවත් මොනවා හරි ලේඛන මාධ්‍යයකට අපි පරිවර්තනය කරනවා නම් ඒක export කියලා කියනවා. අපස්සේ ඒව කතා කරමු ලොකු ගැටලු නැහැ. ඊට පස්සේ මෙතන more කියන තැනට ගියාම account සහ option. මේ account කියන්නේ Microsoft Office package එක මේක product එක මොකද්ද? මේක activated. මේක activated. මොකද්ද version එක? Microsoft Office Professional Plus 2016 කියන එක තමයි තියෙන්නේ. මේකේ මේ package එකට ඇවිත් තියෙන ඒවා ටික මෙතන තියෙනවා Word, Excel, PowerPoint, Outlook, OneNote, Publisher, ඒ වගේම Access කියන ඒවා ටික. එතකොට මේකට අදාළ product key එක අපි දානවා නම් අලුතෙන් key එකක් දානවා නම් ඒ ටික එතන අපිට පෙන්නනවා. පැහැදිලිද? right. ඊට පස්සේ අපිට back වෙලා
ඕනනම් නැවත අපේ Word document එකට යන්න පුළුවන්. හරි. හරි. එතකොට දැන් මෙන්න මේ අපේ වැඩ පොතට අදාළව ගත්තොත් වැඩ පොතට අදාළව අපි දැන් කතා කරා මෙන්න මේ මුල් කොටස අපේ වැඩ පොතේ දීලා තියෙන කොටසට වඩා වැඩියෙන් අපි මේ කස්ටමයිසින් ගැන එහෙම නැත්නම් ටෙක්ස්ට් ෆෝමැටින් ගැන කතා කරා. එතකොට ඔය මේ කොටස පුතාලා වීඩියෝ එකේ අහන ගමන් ඔයාලා ගාව තියෙන ලැප් එකක හරි කම්පියුටර් එකක හරි එමීට කරන්න ඕන කරලා බලන්න ඕන. ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරනනම් ඒ අයටත් Word එක ඔය ඇප් එකක් විදියට දාගන්නත් පුළුවන්. දාලා එමීට try කරන්නත් පුළුවන්. හොඳේ. මෙන්න ඒ කොටස් ටික තියෙනවා. එතකොට අපිට දැන් මේ වගේ ප්‍රැක්ටිකල් එකක් ඊට පස්සේ පුතාලට කරලා බලන්න පුළුවන්. දැන් මේ Word document එකක Word sheet එකක type කරලා තියෙනවා. දැන් මෙන්න මම අර කිව්වා නේද justify කියලා එකක්. මේ බලන්න මෙන්න මෙතන මේ from greenery mother කියන මේ වචන තුනම මේ අයිනෙන් එක කෙලින් ඇවිත් තියෙනවා. ඒ justify කරලා. තේරුණාද? එහෙම නැත්තම් justify කරේ නැත්තම් මෙන්න මේ වගේ මේක මෙතනින් ඉවරයි. මේක මෙහෙටම ඇවිල්ලා මේක මේ පැත්තේ මෙහෙම අර අවසානය එක දිගට ගන්නෙ නැතුව තියෙන්නේ normal විදියට left line එකක තියෙනකොට. right line එක නම් මේ පැත්තටනේ move වෙන්නේ. මේකේ තියෙන්නේ උඩ කොටස justify විදියට තියෙනවා. ඊට පස්සේ පහලට අපි එනකොට මේ පහලක් තියෙනවා ඒ වගේ මෙන්න මෙතන practical session එකක්. එතකොට computer software මේ බලන්න මේකේ ඇවිල්ලා තියෙනවා මේ අයිනත් එක කෙලින් වගේ අරන් තියෙනවා. මෙතන නම් පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙතෙන්දී අර අපි කරා වගේ ඒ වචනය විතරක් highlight කරලා තියෙනවා පාටකින්. මෙන්න මේ අකුරු ටික italic කරලා තියෙනවා, ඇල කරලා තියෙනවා. මේකට font වලට color එකක් දාලා තියෙනවා අකුරු වලට. font color එක මම ඉස්සෙල්ලා පෙන්නුවේ නෑ මම හිතන්නේ. word sheet එකේ දැන් අපිට font එකට color එකක් දාන්න නම් මෙන්න මේකට color එකක් දාන්න නම් මෙහෙම click කරලා මෙන්න මේ A අකුර ගාවින් පුළුවන් කැමති color එකක් දාන්න. මම red දැම්මා. මේකට වෙන පාටක් ඕන කියලා හිතමු. මෙතන A අකුරෙන් මට පුළුවන් වෙන color එකක් දෙන්න. purple. මේ දැක්කා. මේ මෙතනින් දුන්නේ අපි අර නිකන් design එකක් නේ. font design එකක් නේ මෙතන දුන්නේ. මේකෙන් පුළුවන් අපිට colors දෙන්න. තේරුණාද? හරි. එතකොට මෙන්න මේකේ තියෙනවා මේ කොටස් ටික. මේකේ දැන් වැඩිපුර තියෙනවා මේ වටේට අවිලා තියෙනවා පොඩි කොටුවක් නේ. කොහොමද මේ කොටුව ගන්නෙ? ඒකට ඔප්ෂන් කීපයක් තියෙනවා. එකක් තමයි අපිට insert ගිහිල්ලා insert කෙන එකෙන් අපිට පුළුවන් shapes වලින් කොටුවක් ගන්න. මෙන්න මේ වගේ කොටුවක් අපිට ගන්න පුළුවන්. හරිද? ඒ කොටුව ගත්ත ගමන් අපිට අකුරු ටික යටට ගිහිල්ලා කොටුවනේ උඩට එන්නේ. එතකොට මෙන්න මේ කොටුව ගන්නවත් එක්ක මේ දකුණු පැත්තේ එනවා wrap text කියලා. අන්න ඒක ක්ලික් කරලා පුතාලා මෙහෙම mouse එක පහළට එකින් එක select කරන් අරන් ගියොත් එක තැනකදී අකුරු ටික ඉස්සරහට එීමේ behind text. හරිද? ඒක ක්ලික් කරාම ඔන්න වටේ කොටුව තියෙනවා උඩට අකුරු ටික ඇවිල්ලා. දැන් මේ කොටුව තියෙන එකේම තව ටිකක් ඩබල් ක්ලික් කරලා ඕනනම් මෙන්න මෙතනින් මේ වටේට මෙන්න මේ වගේ ඩිසයින් එකක් ගන්නත් පුළුවන් මේ කලර් එකකුත් එක්ක මේ දැක්කද? ඒ වගේම මේ කොටුව පිටිපස්සෙන් කලර් එකක් ගන්න ඕන නම් මෙන්න මේ වගේ පොඩි කලර් එකක් ෂේඩින් එකක් යන එහෙම දා ගන්නත් පුළුවන්. ඒවා එක එක දීලා තියෙන ලක්ෂණ ෆීචර්ස් මේ. එහෙම පුළුවන්. එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් එක වයිට්ම තියලා වටේ විතරක් වෙනස් කරන්න ඕන ඔහොමත් පුළුවන්. පැහැදිලිද? එතකොට ඒක අපිට ඒ ඕන ප්‍රමාණයට විතරක් මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන්. දැන් අපේ ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ ඒ වගේ කොටුවක් නේ අරන් නේද? මේකේ අකුරු ටික මැදට කරලා තියෙනවා, සෙන්ටර් කරලා තියෙනවා නේ. ඒ කියන්නේ අපි මෙන්න මේක සෙන්ටර් කරන්න ඕන වුණා කියලා හිතන්නකෝ අපිට. එතකොට mouse එක මෙතන ක්ලික් කරා මෙතනින් සෙන්ටර් කියලා දුන්නා. ඔන්න ඔය වගේ එකක් නේ කරලා තියෙන්නේ නේද? ඊට පස්සේ ඉතුරු ඡේදයක් විදියට තියෙනවා. 1 2 3 කියලා තියෙනවා. ඊට පස්සේ මේ වචන ටික ඇල කරලා තියෙනවා. ඒක සිස්ටම් software කියන එක කළු අනිත් ටික දුඹුරු පාට, රතු පාටට වගේ හුරු පාටකින් font එක color කරලා තියෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙන්න මේකෙත් ඒ වගේ හදලා තියෙන එක මේකේ වටේට මුළු පිටුව වටේටම පොඩි ඒකට කියනවා page board එකක් යොදලා තියෙනවා පොඩි design එකකින්. කොහොමද ඒක කරන්නේ? අපේ Word එකට ගියොත් අපිට page border කියන option එක හොයාගන්න පුළුවන්. කොහෙද තියෙන්නේ? පුතාලා යන්න design කියන එකට. මේ design කියන එකේ තියෙනවා page border. මේ දැක්කද මේ page border එකට ගියාම මෙන්න මෙතන තියෙනවා පුතේ art කියලා එකක් නේ.
මේකේ තියෙන එක එක ඩිසයින් මේ දැක්කද? මේ කැමති ඩිසයින් එකක් දැම්මොත් අපිට ඒක page board එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට ගන්නම්කෝ මොකද්ද හොඳ මම මේක ගන්න. මෙන්න මෙතනින් බලන්නත් පුළුවන් මේ මෙතන පෙන්නන වැටෙන විදිය. ඊට පස්සේ මම ඕකේ කරමු. ආන්න දැක්කද? මම අරක තියෙද්දිම දැම්මේ. ඒ නිසා මේ මෙහෙම පෙන්නනවා. මේ තියෙන්නේ ඒකම නේද? ඔය ඒකම තමයි. දැක්කද? එතකොට මේ වටේට තියෙනවා. දැන් මේ මැද කොටුව ඕන නැත්තම් අපිට ඒක සිලෙක්ට් කරලා ඕන නම් ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරිද? අපි අර ගත්ත කොටුව. හරි. මෙන්න page board එක. එතකොට අපේ කොලේ print වෙන විදිය බැලුවොත් print වෙන්නේ එහෙම board එකත් එක මේ මෙතනට ගියාම print කියන එකට ගියාම බලන්න පුළුවන්. නේද? අන්න දැක්කද print වෙන විදිය. print වෙනකොට මෙන්න මෙහෙම board එකත් එක්ක තමයි print. දැන් මේකත් හොඳයි. මේ බලන්න. දැන් border එකෙන් අර උඩ මාතෘකාව නිකන් කැපිලා වගේ නේද? දැන් print කරොත් මේ මාතෘකාව පේන්නේ නැහැ. my ICT class කියන එක පේන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? back ගිහිල්ලා අපි නැවත වතාවක් මෙන්න මේක පොඩ්ඩක් පහළට ගන්න ඕන. මේ ඔන්න ඔහොම ගන්න ඕන. ඔන්න දැන් පහළට ගත්තානේ. දැන් බලන්න print කියන එකට ගිහිල්ලා. දැන් print කියන එකට ගිහිල්ලා. ආන්න හරි. දැක්කද? print කියන එකේදී අපිට හරියටම බලා ගන්න පුළුවන් අපි මුද්‍රණය වෙන්නේ කොහොමද කියලා. පැහැදිලිද? හරි. දැන් එතකොට Word එකේ මේ මුල් ටික මේ ටික පුතාලා try කරන්න ඕන කරන්නේ. හරිද? මම දැන් ඊළඟට තව වීඩියෝ එකකින් දානවා තව steps ටිකක් ඉස්සරහට. එතකොට අපිට ඒකත් කරන්න පුළුවන්. ඊළඟට පුතාලා ඔයාලගේ workbook එකේ දැන් අපේ Word එකට අදාළව මෙන්න මේ 3.3 activity එක සහ 3.1 එක 1 එක 3.2 එකේ අපිට විශේෂ දෙයක් නැහැ. 3.1 and 3.3 3.1යි 3.3යි ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට workbook එකෙන් කරන්න පුළුවන් අය ඒකෙම කරන්න. අනිත් අය නම්බර් එක දාලා ආන්සර් එක ලිව්වම ඇති. එතකොට 3.3 එකේ තියෙන්නේ පහතින් දක්වා ඇති ලේඛන හොඳින් අධ්‍යයනය කර එය එකෙල්ල කිරීම සහ ස්ථානගත කිරීම සඳහා යොදාගෙන ඇති මෙවලම් මොනවාදය හඳුනාගෙන පහතින් ලියා දෙන්න. මෙතන තියෙන aligning ගැන. අපිට aligning options තියෙන්නේ 4යි. left align, center, right align, justify. ඔච්චරයිනේ අපිට aligning option තියෙන්නේ. එතකොට පුතාලා බලන්න ඕන මේ ටිකේ මොනවාද මේකට පාවිච්චි කරලා තියෙන aligning. ඊට පස්සේ අර bullets and numbers වලින් අංක දාලා තියෙනවා නේද? bullets ටිකක් හරි ලකුණු තියෙන bullets ටිකක් දාලා තියෙනවා. justify එකක් පාවිච්චි කරලා තියෙනවා. බලන්න try මොනවාද කියලා හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ටික මම answers කියනවා අනිත් වීඩියෝ එකේ. ඊළඟට මෙන්න මෙතන මම මේක කිව්වා. මේක තව දුරටත් එතකොට පුතාලට අපේ worksheet එකත් එක්ක බලලා මෙතනටත් ඔයාලට අඳුන ගන්න පුළුවන් මේ number 1 2 3 වල මොනවාද කරලා තියෙන formattings කියන එක. හරිද? right. එතකොට දැන් මේ ටික හොඳට පොඩ්ඩක් බලන්න. හොඳට බලලා දෙතුන් වතාවක් මේක අහලා ඔයාලට පුළුවන් කරලා බලන්න. ඔයගොල්ලෝ උත්සාහ ගන්න කරන්න. මෙන්න මේ an apple කියලා මේ තියෙන එක මේ workbook එකේ මේ activity එක විදියට මේ වඳුනගෙන answers ලියන ගමන් ඔයගොල්ලෝ worksheet එක open කරලා මේක හදලත් බලන්න. දැන් මේ වගේ අපි හැදුවා මතක නම් ඔයගොල්ලන්ට මේකත් හදලා බලන්න type කරලා මේ capital bold කරන ඒවා bold කරලා italic කරන ඒවා italic කරලා font වලට colors දාලා එහෙම කරලා බලන්න. එතකොට ඔයාලට තනියෙන් ඔයගොල්ලන්ට මේ invitation එකක්, birthday card එකක්, letter එකක් මේව හදන්න පුළුවන්. මම දෙනවා පොඩි assignment එකක් විදියට එකක් හදන්න කියලා. එතකොට ඒක හදලා මට එවන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම එතකොට බලන්නම් මොනවාද ඒකේ තියෙන අඩුපාඩු කියලා. හරි. එහෙමනම් මේ වැඩ ටික කරගන්න. එතකොට මම ඔයාලට තව දවසකින් දෙකකින් තව පොඩි වීඩියෝ එකක් දාන්නම්. ඒකෙත් එතකොට තියෙන ඇක්ටිවිටීස් ටික කරන්න. අපි එතකොට පාඩම් 3ක් දැනට ඉවරයි. නමුත් මම හිතන්නේ පුතාලට ටර්ම් ටෙස්ට් එකට පළවෙනි පාඩම විතරක් හෝ උපරිම පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම විතරක් එයි. ඒකෙන් ප්‍රශ්න ටිකක් අපි අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ 21 පටන් ගන්නවානේ. අපි එතකොට 22 අඟහරුවාදාත් අපි හම්බෙනවා. එතකොට කරමු. දැන් අද වීඩියෝ එකට අදාළ දේවල් ටික මම ඔයාලට link එක එවන්නම් බලන්න. ඒක බලන්න.
ඊට පස්සේ තව වීඩියෝ එකක් දාන්නම් ඒකත් බලන්න. එතකොට ඊළඟ අඟහරුවාදා කියන්නේ දැන් අද අප්‍රේල් 10 ඊට පස්සේ අපිට ආයි අඟහරුවාදා හම්බෙනවනේ අප්‍රේල් 15 නේද? අප්‍රේල් 15 අවුරුදු නිවාඩුවනේ නේ. ඉතින් එතකොට අප්‍රේල් 15 අපිට පන්ති නැහැ නිවාඩු. 15 වෙනිදාට වැදගත් වෙන්න මම තව වීඩියෝ එකකුත් දානවා. හරිද? එතකොට දැන් අපි ක්ලාස් එකේ කරා නම් මේ ටික කරලා ආන්සර්ස් ලියනකොට ගත වෙන වෙලාව යනවනේ. එතකොට එච්චර වෙලාව යන්නේ නැහැ වීඩියෝ එකේදී. ඔයාලට මේ ටික බලාගත්තම හරිනේ. ඒ විදිහට කරමු. හරිද? හරි මොනවා හරි මේකේ ගැටලුව ආවොත් මේ group එකේ පොඩි message එකක් දාන්න මම එතකොට ඒකට reply කරන්නම් පුතාලට. හොඳයි. එහෙනම් හැමෝටම ආයිබෝවන්.